හයි වෙන්නේ නැතුව හරිම රසට ලස්සනට රුලන් අලුව හදන්නේ කොහොමද කියලා බලමුද? හරිම ලේසි හදන්න. මම රුලන් ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. ඉස්සෙල්ලාම රුලන් ග්‍රෑම් 500 මෙන්න මේ වගේ පෑන් එකකට මම දාලා අඩු ගින්දරේ රුලන් ටික හොඳට බෙද ගන්නයි හදන්නේ. ඒ වගේම කියන්න ඕනි රුලන් ටික බදිනකොට අනිවාර්යෙන් අපි එක දිගට කලවම් කරන්න ඕනි. ඒකට හේතුවක් තමයි නැත්නම් රුලන් වල අඩිය දුඹුරු පාට වෙනවා. අන්න ඒක නිසා නොනවත්වම හැඳි ගන්න ඕනි. තව දෙයක් තියෙනවා මතක් කරන්න. රුලන් ටික හොඳට බැදුණා කියලා හොයාගන්නේ රුලන් ටිකේ සැහැල්ලු ගතිය වැඩි වෙනවා. ඒ වගේම තමයි දිලිසෙන ගතියක්, හොඳ වර්ණයක්, සුදු පාටක් හම්බ වෙනවා. ඒ වගේම තමයි හරිම සැහැල්ලුයි. ඒ වගේම හොඳ වියලි ගතියක් ඇති වෙනවා. අන්න එතකොට අපිට හොයාගන්න පුළුවන් මේ රුලන් ටික බෙදිලාද නැද්ද කියලා. රුලන් ටික සේරම හරි ගන්නට අනිවාර්යයෙන්ම බෙද ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි රුලන් එක අපිට රසට හදාගන්න පුළුවන් වෙන්නේ. රුලන් ටික බෙදගත්තට පස්සේ මම මේ රුලන් ටික මාරු කරගන්නවා හොඳට ඉඩ තියෙන භාජනයකට. ඒ වගේම තමයි බෙදගත්ත රුලන් ටික රස්නේ පිටම වහන්න එපා. එහෙම නොත් එහෙම රුලන් ටික ආපහු ජල වාෂ්ප වලින් පෙඟෙනවා. අන්න ඒක නිසා මෙන්න මේ වගේ විවෘත භාජනයකට දාලා රුලන් ටික සාමාන්‍ය විදිහට තියන්න. මම රුලන් බෙදගත්ත භාජනයේටම ඊට පස්සේ එකතු කරගන්නවා සීනි කෝප්ප එකමාරක්. මේ සීනි කෝප්ප එකමාරට මම එකතු කරගන්නවා වතුර මේස හැඳ දෙකක වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ මම මේ ටික සීනි කැරමල් එකක් විදිහට හදා ගන්නවා. මේ එකතු කරන අමුද්‍රව්‍ය වල ප්‍රමාණය ඔයාලගේ රස අනුව ඒ වගේම තමයි හදන ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම කැරමල් එක හදාගෙන අවශ්‍ය ප්‍රමාණයට ආවට පස්සේ ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට කැරමල් උනාට පස්සේ ටිප ඕෆ් කරලා උණු වතුර චුට්ටක් එකතු කරගන්නවා. ප්‍රමාණයක් කියන්නේ මේ සැහැඳ 3ක 4ක වගේ ප්‍රමාණයක් එකතු කරලා මේ සීනි කැරමල් ටික මම දිය කරගන්නවා ඒ උණු වතුර ටිකත් එක්ක. ඊට පස්සේ තමයි මම ආපහු ලිප ඔන් කරන්නේ. අන්න එතකොට අපට පුළුවන් ආපහු සැරයක් අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරගන්න. මම තව සීනි කෝප්පයක් විතර එකතු කරගෙන ඒ වගේම තමයි වතුර චුට්ටකුත් එකතු කරගෙන අපේ සීනි සිරප් එක හදා ගන්නවා. මෙන්න මේ පාටට. මේ සීනි ටිකක් දිය කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා පොල්. ඒ වගේම තමයි මම මේ එකතු කරගන්න පොල් කඩේ ගාන ලද පොල්. මං ග්‍රෑම් 150ක ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ පොල් එක හොඳට සීනි කැරමල් එකත් එක්ක කලවම් කරගන්නවා. මම පාවිච්චි කරන පොල් එකේ පැකට් එකක් තමයි ඒ පෙන්නුවේ. මෙන්න මේ විදිහට පොල් එක සහ සීනි හොඳට කැරමල් එකත් එක්ක කලවම් කරගන්න ඕනේ. ඒ වගේම තමයි අවශ්‍ය නම් ලුණු අනිවාර්යෙන් ලුණු පොඩි චුට්ටක් එකතු කරගන්න ඕනේ. අවශ්‍ය නම් අපිට පුළුවන් වෙන්න තේ හැන්දක් එකතු කරගන්න. මෙන්න මේ විදිහට ටිකක් තෙත තියෙනකොට අපිට පුළුවන් අපි කලින් බෙදගත්ත රුලන් ටික එකතු කරගන්න. ඒ වගේම කියන්න ඕනේ රුලන් ටික එකපාර එකතු කරගන්න එපා. කොටස් කීපයකට එකතු කරගන්න. මම කොටස් 3කට තමයි මේ රුලන් ටික එකතු කරගන්නේ. අන්න එහෙම වුණාම තමයි අපට පුළුවන් හරි ගානට රුලන් ටික හදාගන්න. එකපාර එකතු කරත් එහෙම අපේ සීනි පැණියක මදි නම් එහෙම ඉක්මනටම ගල් වෙනවා. එතකොට අපට හරි ප්‍රමිතියට අනුව මේ රුලන් අයලුව එක හදාගන්න වෙන්නේ නැහැ. අන්න ඒක නිසා කොටස් වශයෙන් අපි එකතු කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලා එකතු කරනවා නම් වියලි පළතුරු, මුද්දරප්පලන්, රටඉඳි මෙන්න මේ වෙලාව එකතු කරන්න. ඒකත් මෙන්න මේ වගේ එකතු කරලා කලවම් කරගන්න පුළුවන්. රුලන් වල හරි පදම ආවට පස්සේ රුලන් වල බරගතියක් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ සේරම එකට එකතු වෙන්න බලනවා. ඔයාලට පේනවා ඇති. අර එකට ඇලෙන ගතියක් එනවා.
අන්න ඒ වෙනකොට අපට හිතාගන්න පුළුවන් මේ රොලන් එක දැන් හරි ගානට ඇවිත් තියෙන කියලා. අන්න ඒ වෙලාවට අපට පුළුවන් ලිප ඕෆ් කරලා බටර් හරි පොල් තෙල් හරි ගාපු ට්‍රේ එකකට දාලා තුනී කරලා කෑලි කපා ගන්න. හදාගත්ත රුලන් අලු එක මම මෙන්න මේ විදිහට තුනී කරලා සාමාන්‍ය පොඩි කොටස් වලට තමයි කපාගත්තේ. පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා ෆ්ලාමිස් ටික කැපෙනකොට. ඒ වගේම තමයි සාමාන්‍ය රුලන්ක අපි නිමෙන්න දෙන්න ඕනේ. නිමෙනකොට තමයි මේ රුලන් එක හරි ගානට හයි වෙන්නේ. නිමෙන්නේ නැතුව අපි කෑලි කපලා ගලවන්න උත්සාහ කළොත් එහෙම රුලන් එක අනිවාර්යයෙන්ම කැඩෙනවා. ඒ වගේම තමයි අපි ඉක්මනට නිමෙනකන් ඉන්නේ නැතුව රුලන් එක අහුරනවා නම් අනිවාර්යෙන් එකට එකක් ගෑවෙන්නේ නැතුව අහුරන්න ඕනි. මොකද නිමෙනකොට නැත්තම් ඔක්කොම එකට ඇලෙනවා. අන්න ඒක නිසා පුළුවන් ලන්ච් ෂීට්, කෙසෙල් කොළ වගේ දේ භාවිතා කරලා රුලන් කෑලි ටික වෙන් වෙන්න අපිට අහුරගන්න. මේ තියෙන්නේ හරියටම සෙට් වෙන්න කලින් රුලන් එක. මොකද මේ රුලන් එක තාම රස්නේ. තාම නිමිලා නැහැ. ඒක නිසා හරි ඉක්මනට කැඩෙනවා. මේ රුලන් එක හරි ගන්නට සෙට් වෙන නම් මේ රුලන් එක හොඳට නිමෙන්න ඕනේ. මේ තියෙන්නේ නිමුණට පස්සේ මම ඇහුරගත්තට පස්සේ රුලන් එක කොහොමද තියෙන්නේ කියලා. ඔයාලත් හදලා රස කොහොමද කියලා මටත් කියන්න. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි. නැවතත් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.